හරි ඉතින් කට්ටිය අදත් එකතුලා ඉන්නේ අලුත්ම වීඩියෝ එකක. අද අපි දෙන්නගේම වීඩියෝ එකක්. ඔන්න අද අපි හදන්න යන්නේ ලෝගෝ එකක්. මෙයාගේ channel එකට ලෝගෝ එකක් හදලා දෙන්න යන්නේ. ඉතින් අපි යන් වීඩියෝ එකට දැන් මෙතන මගේ ෆෝන් එකෙන් දැන් මම මෙයාට කියලා දෙන්නේ මෙයා එක බලලා තමයි කරන්නේ. හරිද? හරි. ඉතින් මුලින්ම කරගන්න තියෙන්නේ ඔයගොල්ලෝ දන්නවා Pixel Lab එක ඕපන් කරගන්න ඕන. Pixel Lab එක මෙන්න මේ විදිහට ඕපන් කරගන්න. Pixel Lab ඕපන් කරාට පස්සේ ඔයා අලුත් ඔයාලට අවශ්‍ය වෙන logo size එක. එතකොට ඒකින්ද මෙතන තියෙනවා මෙන්න මේ වගේ dot තුනක්. ඒ dot තුන ටච් කරලා image size කියන එකට යන්න ඕන. image size ගියාට පස්සේ ඔයාලා මෙතන පේන square YouTube thumbnail ගොඩක් ඒවා තියෙනවා. ඔයා මෙතන තෝරගන්න ඕන. මෙන්න මේ custom එක තමයි තේරලා තියෙන්නේ. ඔයා මේ square කියන එක තෝරගන්න. ඒක තෝරගත්තම හරි. ඒකත් custom එකටම තමයි එන්නේ. ඉතින් ඔයාලට දැන් මේකේ පේන්නේ කොළ පාට background එකක්. ඔයාලට ඒකට කරන්න තියෙන්නේ ඔයා මෙන්න මෙතන යට පේලී තියෙනවා මෙන්න මේ විදිහට බා එකක්. අයිනට ගියාට පස්සේ මෙන්න මේ සුදු පාට ඔයාලට ටච් කරගන්න පුළුවන්. අපි දැන් බලමු මෙයාට ඕන logo එකට අවශ්‍ය වෙන දේවල්. සාමාන්‍යයෙන් අපි logo එකක් හදන්න ගත්තම මේ අපිට අවශ්‍ය වෙන ෆොටෝස් දැන් Google එකෙන් තමයි අපි ඒව ගන්නෙ. අපි මේ විදිහට මෙයාගේ Google එකට යනවා. පොඩ්ඩක් ඉන්න පොඩි කාරණීය දෝෂයක්. හරි දැන් අපි මේ Google එකට ගිහිල්ලා සර්ච් කරනවා YouTube channel logos කියලා සර්ච් කරගන්න ඕන. ඉතින් මෙයා සර්ච් කරගන්න දැන් මම සර්ච් කරන්න යන්නේ. අපු ටිකක් කළා එමු මෙයා සර්ච් කරගන්නකම්. හරියන්න තියෙනවා මම කියන්න ඕනේ. ඕගොල්ලෝ like කරලා subscribe කරලා අද වීඩියෝ බලන්න. මේ අපි රශ්ගේ channel එක subscribe කරගන්න, මගේ channel එක subscribe කරන්න. ඉතින් මෙයා දැන් මේ මෙතන මේ AI mod කියන එකට අපි ගිහලා බලමු මොකද්ද AI mod එකේ තියෙන්නේ කියලා. AI mod එකට අපිට මේ Gemini තමයි ඉන්නේ. අපි image එකට යමු. මොකද එයාගෙන් අහන්න ගියාට පස්සේ ටිකක් එපා වෙන හින්දා අපි දැන් අද මෙයාට categories ටිකක් මම අද එයාගෙන් අහනවා. ඉතින් ඒ category වලට අනුව තමයි මම මෙයාට YouTube channel එකට logo එකක් සහ මේකේ මේ banner එකකුත් අද මම මෙයාට හදලා දෙනවා. ඉතින් ඔයා ගේමින්ද කරන්නේ මොනවද කරන්නේ? ටෙක් විතරද? ටෙක් ඔය වගේ තමයි ඉතින් මම ඔය ෆෝන් වල තියෙන ඒක ටිප්ස් ඒ තමයි තියෙන්නේ. ඔව් දැන් මෙන්න මේ ෆොටෝ එක හොඳයිද ඔයාට? ඒක නියන් අවුල් වෙන්නේ. ඔව් දැන් මගේ ෆෝන් එකෙන් මගේ channel එකෙන් බලන කට්ටියට මගේ ස්ක්‍රීන් එක විතරයි පේන්නේ. ඒක හින්දා මම දැන් කැමරා එක ඔන් කරන්නත් බෑ. අපි මේකේ කැමරාව කියන්නේ ස්ක්‍රීන් රෙකෝඩර් කැමරාවෙන් ඔයාලට මේ ෆොටෝ එක දැන් පෙන්නන්න. හරිද? ඉතින් හරි මෙන්න මේ logo එක තමයි මම තෝරගත්තේ. අපි මේ logo එක මේක තමයි මම යාට කියන්නේ තෝරගන්න කියන්නේ. යා බලමු යාගේ කැමැත්ත නෝ ඔයා කැමති logo එකක් තෝරගන්න. මට ඕන නිකන් පොඩ ටෙක් පැත්තෙන් වගේ දැන් මේ ටෙක් කියලා වගේ ගහන්න ඕන. එහෙනම් අපි මේක මේ රෙකෝඩ් එක උඩ නවත්තමු. රියානේදී මම තෝරගත්තේ මේක තමයි. හරි ඉතින් දැන් අපි යාට මේ logo එක හදලා දෙන්න හදන්නේ. අපි මුලින්ම යාගේ Pixel Lab app එක open කරගමු. ඒ app එක open කරලා අපි මෙතන මේ image use from gallery කියන දන ටච් කරන්න ඕනේ. ඊට පස්සේ ඔයගොල්ලන්ට පේනවා මෙන්න මෙතන මම කියන්නේ ෆොටෝ එක ඩවුන්ලෝඩ් කරලා තියෙනවා. මම මේ ෆොටෝ එක මෙහෙම තෝරගන්නවා. හරි ඉතින් මේක තමයි logo එකට තෝරගත්ත ෆොටෝ එක. අපි දැන් බලමු කොහොමද මේ logo එකට නම දාගන්නේ කියලා. ඉතින් ඒකටත් තියෙනවා පොඩි app එකක්. අපි යන් ඒ app එකට. ඒක තමයි මේ සිංහල ෆොටෝ එඩිටර් කියන app එක. හරි අපි ඒක open කරගමු.
හරි ඉතින් දැන් අපි ඒක පික්සල් ලැබෙට යන්න ඕනේ. නෑ සිංගල් ෆොටෝ එඩිට් එක. ඉතින් ඒකට ගියාට පස්සේ මේ ඇඩ් දැන් ඒකේ තියෙනවා ලේයර්ස් අපි ඒක මුලින් ඉඳන් පෙන්නන්නම්. තමයි අපේ මුලින් මේ ඉන්ටර්ෆේස් එක. පේජ් එකේ ඉතින් අපි මෙන්න මේ right on right text on ඒක මේ ඊට පස්සේ ඔයගොල්ලන්ට පේනවා මෙන්න මෙතන මේ උඩම තියෙන එක තෝරගන්න ඊට පස්සේ මෙන්න මෙතන මෙතන මේ create කියන බටන් එක ක්ලික් කරන්න. ඔයාලට වෙනවා මෙතන add a text කියලා දෙනවා. ඒක මෙහෙම ටච් කරගන්න. ඊට පස්සේ ඔයාලට මෙතන font දැන් ඔයාලා කැමති font එක මෙතන තෝරගන්න. සිංහල ගමනේ ඉංග්‍රීසි ඉංග්‍රීසි font එක තෝරගන්න. logo එකක් ඉතින් දැන් මෙතන fonts ගොඩක් තියෙනවා. අපි ඒක font එක පොඩ අඩුයි වගේ. ඔව් සිංහල font වලට වඩා නම් අඩුයි. ඒව තමයි මොකද මේ අපි දැන් මේ සිංහල ෆොටෝ එන්නේ මේක. ඔව් හරි ඉතින් දැන් මෙයාගේ YouTube channel එකේ මේ name එක type කරලා තියෙන. ඒතර මෙතන මේ හරියට සලකුණ මේකට දෙන්න ඕනේ. ඊට පස්සේ ඔයාලට පේනවා මේක අපිට කැමති තැනකට move කරගන්න පුළුවන්. අපි මේ විදිහට මෙතනින් තියලා මේක අපි ටිකක් මේකේ size එක පොඩි කරගමු. ඔව් size එක දැන් මම පොඩි කරගන්න. ඊට පස්සේ ඔව් මේ size එක ඇති. ඕගොල්ලෝ වෙන දැන් මේක තැඹිලි පාඩක් තමයි තියෙන්නේ. ඉතින් අපි මේක කලර් එක වෙනස් කරගන්න ඕගොල්ලන්ට වෙන මේ උඩ බා එකක් තියෙනවා. ඒ බා එකේ ඔයා යන්න ඕන. මෙන්න මෙතන තියෙනවා tools කියලා වෙන tools වලට ගියාට පස්සේ පේනවා text කොමේ කලර් එකක් තියෙනවා. ඉතින් ඒක select කරගන්න ඕන. ඔව් ඒක තෝරගත්තට පස්සේ ඔයගොල්ලන්ට මෙතන පේනවා රැන්ඩම් මේගොල්ලෝ කලර්ස් ටික දාලා දෙනවා. ඒව නෙමෙයි මෙතන යට තියෙනවා කලර් කියලා තව බටන් එකක්. ඒක ක්ලික් කරලා ඔයාලට ඕනම කලර් එකක් චූස් කරගන්න පුළුවන්. අපි මෙයාගේ කලර් එක බලමු. ඔයා කැමති කලර් එකක් තෝරගන්න. white හොඳ. නෑ මම නම් කියන්නේ white. black එක ගන්න. white හොඳයි. white එකෙන් අපි මෙතන තව පොඩි එකක් ගහන්න තියෙනවා. හරි අපි යන් එහෙනම් අපේ pixel lab එකට ඊට කලින් මේක අපි save කරගන්න ඕන. ඒතර මේ save ඔක save වෙලා save කරගත්තා. ඉතින් අපි දැන් යන් අපේ pixel app එකට බලන්න. අපි දැන් glitch කියලා type කරගත්තට අපිට තව 9 කොටසක් තියෙනවා. අපි ඒක type කරගන්න. මේ උඩ තියෙනවා දැන් මේ උඩ තියෙනවා මෙතන ඔව් මෙන්න මේ විදියට මේ අපිට පේනවා මේ second තියෙන එක touch කරගන්න. ඊට පස්සේ කරන්න තියෙන්නේ මෙතන මේ add text කියන එක touch කරලා මෙන්න මේ විදිහට අර කලින් font එකටම ගන්න පුළුවන්. ඉතින් අපි මෙතන එයාගේ name එකේ ඉතුරු කොටස type කරගමු. නාගේ නම ඉතුරු කැලක් ගහගත්තා. අපි දැන් මේකත් මේ හරි සරකුණෙන් confirm කරගමු. මේ විදිහට අපි මේ glitch කියන එක මේ වගේ පොඩ move කරගමු. මෙන්න මෙතන glitch කියන අපිට ඒක pixel lab එකේදී හදා ගන්න පුළුවන් මේ විදිහට. මේක දෙකම එක size එකට වගේ ගන්න ඕනේ. ඔව් ඉතින් අපිට ඒක pixel lab එකේදී continue කරගන්න පුළුවන්. ඉතින් අපි ඊළඟට යන්න මෙන්න මේ pixel app එකට pixel lab එකට ඔව් එයා pixel lab එකට යනකම් අපි දෙයක් කියන විදිහට මගේ channel එක subscribe කරන්න නැති කට්ටිය subscribe කරගන්න, මේ වීඩියෝ එක like කරන්න, තව යාළුවන්ට බලන්න share කරන්න. මේ කියන්නේ මගේ channel එක බලන කට්ටියට. ඒ වගේම මගේ channel එක subscribe කරන්න. ඕගොල්ලන්ට දැන් මේ channel එක හොයාගන්න පුළුවන් ඉන්නේ glitch logic කියලා search කරොත් තමයි. හරිද? සෙදස්ගේ channel එක. අපි දැන් මෙතන කොහොමද බලමු මේ අපිට ඕන text එක add කරන්නේ. අපි බලමු දැන් සෙදස් තමයි ඒක කරන්නේ. අපි ඒක බලමු කරන්න. හරි ඉතින් මේ වගේ අපි බලමු කොහොමද මේක කැමරා නෙමෙයි මේ අපිට ඕන ෆ්‍රොන්ට් එක මේක ඇඩ් කරගන්න කියලා. මෙතන ධන සලකුණක් තියෙනවා පේනවා. ඒක ක්ලික් කරලා text from gallery කියලා තැන ක්ලික් කරන්න. එතකොට ඔයාලට පේනවා gallery එකේ තියෙනවා මෙන්න මේ අර අපි type කරගත්ත වචන දෙක. එකකින් ඔයා මුලින්ම ඔයාගේ channel එකේ first name එක select කරගන්න ඕනේ. එතකොට ඔයාලට පේනවා මේක logic කියලා ඔයාගේ channel එකේ name එක එනවා. දැන් අපි මේක අපිට ඕන size එකට ඕන විදියට මේක අපි වෙනස් කරගමු. අපි ඒක මේ සෙදස්තම දෙමු මේ මොකද එයාගේ channel එක හින්දා.
අපි මේ විදියට මේ මේ ගානට ඇඩ්ජස්ට් කරගත්තා. ඉතින් අපි බලමු මේක සේව් කරගන්න විදිය. ඔයගලන්ට පේනවා මෙතන මේ මේ කැසට් ටික. ඔව් ඒ වගේ තමයි. හරිද? මෙතන තියෙනවා save project කියලා. ඉතින් මේ විදියට මේ save image කියන එක ඔයගොල්ලෝ තෝරගන්න. ඊට පස්සේ ඔයාලට පේනවා from save from gallery තියෙනවා. ඉතින් ඒකත් ඔයගොල්ලෝ ක්ලික් කරගන්න. ඊට පස්සේ මේක ඔයගොල්ලන්ගේ gallery එකට මේ විදියට save වෙනවා. අපි බලමු එඩ් කරන විදියක් දැන් අපි බලන්න යන්නේ. අපි බලමු. ඔව් හරි ඒක නෑ හැමෝම දන්න ඔයගොල්ලෝ channel එකට ගිහිල්ලා අර pencil mark එකට ක්ලික් කරලා මෙන්න මේ විදියට profile එකට ඔයගොල්ලන්ගේ gallery එක තෝරගන්න ඕන. gallery එක තෝරගන්න. ඊට පස්සේ ඔයගොල්ලන්ට ඔයගොල්ලෝ logo එක මේ විදිහට දාගන්න පුළුවන් ඔයගොල්ලෝ channel එකට. ඉතින් හරි. ඉතින් අද මගේ වීඩියෝ එක ඉවරයි. මගේ වීඩියෝ එක තියරයි අදින්. අදින් කියන්නේ අපි තව වීඩියෝ දානවා part 2 දානවා මේකේ. ඉතින් බලන් ඉන්න මුලදී වගේම කියන්න තියෙනවා මගේ මෙයාගේ channel දෙකම subscribe කරලා මේ වීඩියෝ හොඳලා like කරලා තව යාළුවෙක්ට බලන්න share කරන්න. එහෙනම් අපි ගිහින් එන්නම් මේ rush and glitch logic